ඒකේ තියෙන අද ටික අඳුර ගන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙන 20යි cos vs සමානයි. කියන්නේ සප්ලයි එක සමානයි 20යි cos 10යි t ධන 50. තුරු මේකේ මේ තියෙන මේ සර්කිට් එක අදාළ සූත්‍රය මේකේ පොදු සූත්‍රය තමයි vs සමානයි vm cos 10t omega t phi. ඒතර මේකට අනුව මෙතන තියෙන දැන් පද ගත්තොත් එහෙම මෙතන omega කියන්නේ 10යි. අපිට omega ලිය ගන්න පුළුවන් 10යි කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් vs සප්ලයි එක අපිට ගන්න මෙහෙම vs සමානයි මේ ඔක්කොම ගන්න නැහැ. මෙතන මෙන්න මේ vm ට තියෙනවනේ 20. vm දින ගන්න අතර 20යි. කෝණේ දා ගන්න උලා මේ 5 දීලා තියෙනවනේ 50යි කියලා. ඒතකොට මෙතනින් කෝණේ 50යි කියලා දා ගන්න පුළුවන්. ඒතකොට මේ data දෙක අපිට මේ මෙන්න මෙතනින් ගන්න පුළුවන් මේ සප්ලයි එක විදිහට දීලා තියෙන සූත්‍රයෙන්. ඊට පස්සේ මේ හැම එකකම අපි ඉම්පිඩන්ස් එක හොයන්න ඕනේ. දැන් මේ කරන්ට් එකනේ හොයන්න කියන්නේ. කරන්ට් එක හොයන්න නම් V සමාන IR වලට තමයි දාන්න වෙන්නේ. ඒකෙන් තමයි කරන්ට් එක හොයන්න වෙන්නේ. ඒතකොට මේකේ මේ ප්‍රතිරෝධය දන්නේ නැහැ නේ දාම මේක එක. ඒකට ඒ වගේ ප්‍රතිරෝධය අපිට වෙන වෙනම හොයන්න දෙනවා. ඒතර මේ මුලින්ම තියෙන කැපැසිටර් එක C1 කියලා දාගන්න පුළුවන්. C1 මෙතන ප්‍රතිරෝධය Z1 කියලා දාගන්නවා. මේ පෙරකේ හින්දා තියෙන ප්‍රතිරෝධය Z2 මේකේ මේ මෙතන කැපැසිටර් එකකින් තියෙන ප්‍රතිරෝධය Z3 කියලා දාගන්නවා. ඊට පස්සේ මෙතන රෙසිස්ටර් එකේ තියෙන ප්‍රතිරෝධය මේ Z4 කියලා දාගන්නවා. ඒතර මේ C1 කියන කැපැසිටර් එකේ ප්‍රතිරෝධය Z1 නේ. ඒතර Z1 සමානයි දැන් අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ එක විදිහක 25FC දාලා. දැන් මෙතන මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් වලින් මේ කරන්නේ. එතකොට අපිට දැන් අපි ඔමේගා දන්නවත් එක්කනේ. ඒතර ඔමේගා සමානයි 25FC. 25F ඔමේගා සමානයි 25F නේ. එතකොට මෙතන මේ 25F වෙනකොට ඔමේගා දා ගන්න පුළුවන්. එතකොට Z1 සමානයි එක විදිහම ඔමේගා C. එතකොට මේ කැපැසිටර් එකක් හින්දා මේකේ දිශාවත් අපි දා ගන්න ඕනේ. මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් එක්කනේ යන්නේ. ඒකට දිශාව දා ගන්නකොට දිශාව J දිශාවනේ මේකේ මේ කම්ප්ලෙක්ස් නම්බර් හින්දා J. ඒතර දිශාව කැපැසිටර් නිසා ඍණ වෙනවා. ඒතර ඍණ J J එක විදිහම ඔමේගා C. ඊට පස්සේ දැන් මේකට මේ අපිට දීලා තියෙන මේවා ආදේශ කරගන්න තියෙන්නේ. ඍණ J ඔමේගා කියන්නේ 10යි. C කියන්නේ 4.7යි මයික්‍රෝ. ඒතර 10යි 4.7යි ගුණනාම 47යි. බෙදීම 47යි. එතන මයික්‍රෝ කියන්නේ 10 වැඩි කිරීම 10 10 ඍණ 6 වෙනි බලයෙන්. ඒතර ඒක තියනවා එනවා. ඊට පස්සේ කරන්නේ 10 ඍණ 6 ඔබට අර යනවා. 10 ඍණ 6 ඔබට අරන් ගියාම 10 ධන 6ක් යනවා. 10 ධන 6 බෙදීම 47 ඍණ G. දැන් ඊටසේ මේ කැලලත් උන කැලලකින් සුළු කරගන්න පුළුවන්. 10 6 බෙදීම 47 කියන එක. ඒක නිකම්ම සුළු කරන්න තියෙන්නේ. ඕන සුළු කරන්න පුළුවන් නැත්නම් තියන්නත් පුළුවන්. එතකොට දැන් මේ ටික මගන්න වෙනවා. ඊටු ටික ලියන්න. මේ ලියා ගන්නවද? ඊට පස්සේ අපිට ඒ වගේම අනිත් විතර මේ පෙරගේත් වෙන්න පුළුවන්. පෙරගේ එල්ලෙන එතකොට පෙරගේට දාගත්ත ප්‍රතිරෝධය තමයි Z2 කියන්නේ. ඒක Z2 සමානයි 258 කියලා තමයි සාමාන්‍යයෙන් හොයන්නේ. එතකොට
මේක දැන් මේක දිශාව දාගන්නත් බැහැ දිශාව ඊට පස්සේ මෙතන j ඔමේගා l දැන් එතකොට Z2 සමාන j ඔමේගා l ඔමේගා කියන්නේ 10යි ඒකේ l කියන්නේ 650යි මිලියන් මිලි කියන්නේ 10 රින් 3 ඒතර මේක සුළු කරා වෙනවා 6.5 g කියලා g ඉස්සරහට දානම් පුළුවන් මොකද Z2 6.5යි ඒකේ ධන එන්නේ ධන g ඊට පස්සේ Z3 කියන්නේ කැපැසිටර් එක ගන්න තියෙන්නේ මෙතන එතකොට ඒකේ කැපැසිටර් එක 1.5 මයික්‍රෝ ෆැරඩ් Z3 සමානයි 1 ඔමේගා c 2.5c කියලා දාන්න ඔමේගා c කියලා එකපාර දාන්න කැපැසිටර් එකක් ඉඳලා ඍණ j කියලා දානවා ඊට පස්සේ දැන් අපි ඔමේගා දන්නවා 10යි කියලා c කියන්නේ 1.5 මයික්‍රෝ ෆැරඩ් ඊට පස්සේ 1.5 10 එකතු කරාම 15යි පල්ලා 15යි මයික්‍රෝ ෆැරඩ් කියලා තියෙන්නේ මයික්‍රෝ කියලා තියෙන්නේ එතකොට මයික්‍රෝ කියන්නේ 10 රින් 9යි 10 රින් 9 උඩට අරන් ගියාම 10 ධනායක් වෙනවා 10 ධනායක් කියන්නේ 15 ඍණ g ඒතර Z3 එන්නේ ඍණ j 10 6 10 6 වල විදිහින් 15 ඔන්න මේක කැලකින් සුළු කරලා දශම වලක් ගන්න පුළුවන් ඊට පස්සේ Z4 කියන්නේ කෙලින්ම 470 වෙනි ටෙස්ට් එක ඉදවන්න දෙයක් නැහැ ටෙස්ට් එකේ කෙලින්ම 470 මේ ඒකට දැන් අපිට මේ කැපැසිටර් එක කරා යන කරන්ට් එක ගන්න කියන්නේ. ඒකට ඒ කරා යන කරන්ට් එක කියන්නේ මෙතනින් යන කරන්ට් එක. ඒකට මේකේ මුළු ප්‍රතිරෝධය හොයලා මේ ඒක විසමන IR වලට තමයි ඉතින් මෙතන යන්නේ. බෙදලා නැහැ නේ මුලින්ම යන කරන්ට් එක මෙතනින් යන කරන්ට් එකනේ. ඒතර නිකම් මේ ඔක්කොගෙම මේ එකතු ගන්න ඕනේ මේ දැන් හොයාගත්ත ප්‍රතිරෝධවල. එතකොට මුලින් ලියපු ටික මගනවා දැන්. එතකොට ඒක ගන්න පුළුවන්. set total නයි set total එකපාර ගන්නකොට අපිට පියවරෙන් පියවර ගන්න කියලා. දැන් මෙන්න මේ දෙක ශ්‍රේණිගතයිනේ. ඒතර මේ දෙක මුලින්ම එකතු කරනවා. මෙතන තියෙන set2 set3 නේ. ඒතර set2 දන set3. ඒතර මෙතන අපි හොයාගත්ත මේ පෙරකේ ප්‍රතිරෝධය G6.5 කියලා. ඊට පස්සේ Z3 වල ආවේ ඍණ මෙතන ආවේ ඍණ G 10 6 වෙනි බලයේ විදිහම 15. ඒකට දැන් මේ දෙක එකතු කරන්න මේ කැල්ලකින් තමයි එකතු කරන්න ඕනේ. කැල්ලකින් එකතු කරන්නේ මේ ඔක දිනවා මොඩ් කියලා එක. අන්න ඒක බල කම්ප්ලෙක්ස් වලට දා ගන්නවා. ඊට පස්සේ ඊතන ආයේ මේ දැන් ගන්න 6.5 G නේ. 6.5 දැන් කම්ප්ලෙක්ස් වලට දාගෙන 6.5 ගැව්වා ඊට පස්සේ දැන් අර G තියෙනවනේ. G ගන්න shift එක ඔබලා
මේ අර ENG කියලා එකක් තියෙන්නේ. ඒක බලන්න. ඒතර I කියලා වැටෙනවා. අපි හිතන G කියලා දෙනවා. මේ G නෙමෙයි I තියෙන්නේ. I කියලා වැටෙනවා. 6.5යි I. මේ රීනා අනිත් පැත්තට පෙන්නේ 6.5යි I කියලා වැටෙනවා. ඊට පස්සේ දැන් මෙතන මෙතන මේ ඍණනේ තියෙන. එතන ධන කියලා දැම්මට මෙතන ධන එක අයින් වෙලා ඍණ වෙනවානේ. මේ පදේ ඍණ නිසා එතකොට මෙතන ඍණ තියෙන. එතකොට මේ ගාන්න තියෙන්නේ ඍණ ගහන්න ඕන. ඍණ ගහලා මේ 10 විදීම 10 6 වෙනි බලේ. ගාලා එකට 15 ඊට පස්සේ මේ ආයෙමත් අර විදිහට shift එක ඔබලා ENG එක බලනවා. එහෙම ගිහුවට පස්සේ එනවා මේ ඍණ 4.0යි 16යි වටික. මෙන්න මේ මෙතන දශම විතර ඊට පස්සේ 16යි දිග වෙනවා. දෙනවත් 7යි අයි අයි J හරි මේ අයි තියෙන J මේ අයි මේ තියෙන අයි තමයි. එතකොට මේ වෙනවා. ඒ ගන්න එක අවුලක් තියෙනවද නැහැනේ. ගන්න පුළුවන් නේ. කම්ප්ලෙක්ස් මෝඩ් එකට දාගෙන මේ තින ටික ටයිප් කරන්න තියෙන්නේ. ටයිප් කරලා ඊට පස්සේ එහෙම උත්තරයක් එනවා. ඊට පස්සේ ගන්න ඕන මේ දෙක එකතු කරගත්තා. ඊට පස්සේ මේකට මේක පැරලල් නේ මෙන්න මේකයි මේ මෙතනයි. ඒතර දැන් මේ දෙක එකතු හොයාගත්තා මේ 6 ලක්ෂ ගානේ 6.4.0.16 ඒතර දැන් ඉසෙට් 2 දාන ඉසෙට් 3 නේ. ඒතර මෙතන තියෙන ඉසෙට් 4. එතකොට ඉසෙට් 2 දාන ඉසෙට් 3 වල අපි හොයාගත්තා. ඒ සම්පූර්ණ එකට මේක පැරලල් ඉසෙට් 4. එතකොට පැරලල් එකක් අපි සුදු කරන්නේ මේකේ මේ දෙකේ ගුණිතෙන් එකතු බෙදන්න බෑ. එතකොට මෙතන මේ ටිකක් මම කරන්නේ. මේක ගුණ කරන්න ඕනේ මේ ඉසෙට් 4 වල තිබුණ ඉසෙට් 4 වල තිබුණේ 470 නේ. 470 න් ගුණ කරන්න ඕනේ. බෙදන්න ඕනේ මේ දෙක එකතු වෙන. ඒතර දැන් මෙතන තියෙන මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් නේ. මේකත් අතින් හදන්න මේකත් කැලේකින් ගන්නවා. ඒක කැලේකින් ගන්න මේ කම්ප්ලෙක්ස් මෝඩ් එක දාගෙන අර බෙදීම ගන්න ඕනේ. බෙදීම අරන් මේ තියෙන කම්ප්ලෙක්ස් නම්බර් ගන්න ඕනේ. 6 4යි 0.6යි J ගන්න shift එක ඔබලා ENG එක ගන්න ඕනේ. ඊට පස්සේ වැඩි කිරීම 470. ඊට පස්සේ පල්ලෙහා එන්නේ ආයෙත් ඍණ ඒවා 4යි 0.6යි එකතු කිරීම මේ 470. මේ විදිහට ගන්න. ඊට පස්සේ ඒක සුළු කරාම එනවා මේ 469.976යි ඍණ 3.3යි කියලා. Marisa,
Terus mereka suka මේක එන්නේ මෙන්න මෙහෙම. ඒකෝර දැන් මෙන්න මේ කෑල්ලේ තියෙන මෙන්න මේ ටිකේ තියෙන ප්‍රතිරෝධය හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ මෙතන මේ C1 වල තියෙන ප්‍රතිරෝධය. ඒතර අපි C1 වල ගත්තේ 10 බෙදීම 46 47යි ප්‍රතිරෝධය. එතකොට Z1 ධන Z2 ධන Z3 ඒක parallel Z4 ඒ ටික ගන්න තියෙන්නේ. ඒ සම්පූර්ණ කැලලත් එක්ක එකතු වෙන්න ඕන. Z1 කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. ඒතර මේ කැලලනේ දැන් මෙතන මේ කැලල මෙතන තියෙන්නේ. ඒතර ඒක ලියනවා 469යි දශම 9යි 7යි 6යි දින 3යි දශම 3යි 1යි ඒකට එකතු කරනවා මේ දින 10යි 6 වෙනි වලේ දින ජේ නේද ජේ දැන් ගන්න ඕනද මේ කැලේ ගන්නකොට ජේ ඉස්සරහින් ගන්න බෑ පිටිපස්සෙන් ගන්න ඕනේ. මේ අපි ලියනකොට ජේ ඉස්සරහින් ලියවල ජේ පිටිපස්සට ගන්නවා. 47 රින ලකුණ එම් ඉස්සරහින් තියෙනවා. ඒක රින ලකුණ ඉස්සරහටම ධන රිනයි ගුණ ලා මෙතන කොහරි රින වෙනවනේ. මෙතන ධන වැඩක් නැහැ. ධන අයින් වෙනවා. මෙතන ජී. ඊටසේ මේකත් ආයෙමත් කැලේෙන් ගන්නවා. The main is it all. ඉතින් මේක කැලේෙන් ගන්න 469.97 නිකන් ගන්නවා. කොම්ප්ලෙක්ස් මෝඩ් දාලා නිකන් ගන්නවා. ඊට පස්සේ රින දාලා 3.31යි අයි ගන්න ඕනේ shift එක ඔබලා ing ඔබලා ඊට පස්සේ රින ලකුණ ගන්න ඕනේ දාලා 10 මේ 10 විදිහම 47 දාලා ආයෙත් G අකුර ගන්න තියෙන අර ඒකට පස්සේ එනවා මේ ඉතින් ටෝටල් 469.97යි ඊට 21යි 279.9 9යි කියලා නම් තමයි තියෙන්නේ. ඉතින් නිකන් තියෙන්නේ. එතකොට දැන් මේ අපි මෙන්න මේක තියෙන අපේ වෝල්ටේජ් එක තියෙන්නේ වලපොම එකනේ. මේ වෝල්ටේජ් ලිප් එක ගන්න වල VS සමානයි යාර මේ දීලා තියෙන අපි අපිට ඕනේ VS අපි අඩු කරලා ගත්තානේ. ඒතකොට එන්නේ VS කියන්නේ 20යි කෝණේ 50යි. ඒ වගේ දැන් මෙතන තියෙන්නේ මේ කම්ප්ලෙක්ස් නම්බර් එකනේ. මේ කම්ප්ලෙක්ස් නම්බර් එකෙන් මෙන්න මේ එක මේ පැත් මේ විදිහට මේ පොල ෆෝම් එකට පත් කරගන්න ඕනේ මේ කම්ප්ලෙක්ස් නම්බර් එක. එහෙම කරන්න මේක කම්ප්ලෙක්ස් මෝඩ් එකේ තියෙදි මේ නම්බර් එක ගහන්න ඕනේ කම්ප්ලෙක්ස් මෝඩ් එක. මේ නම්බර් එක ගහන්න ඕනේ 449යි 976 මේ 976 රින 21යි 179යි අයි කියන ගන්න ඕනේ. ඒක ගන්න 9යි දාලා shift එක ඔබන්න ඕනේ. shift එක ඔබලා දෙක ඔබන්න ඕනේ. දෙක ඔබුවාම තුන්වෙනි එකේ තියෙනවා මේ මෙන්න මේ වෙනවා.
මේ තුන්වෙනි එක කියන ආගමන් කියලා. ඒක තුන බලන්න ඕනේ. එනේ බුවාම R කෝණයක් එක්ක එනවා. ඊට පස්සේ එහෙම දුන්නාට පස්සේ එනවා 21.5 0.8යි කෝණය ඍණ 88යි කියලා. ආවද? මේ දැන් මේකේ මේ මේකේ උත්තරේ එනවා 21යි 285 කියන්නේ 1285යි දශම 0.8යි 0.8යි 9යි කෝණය ඍණ 88යි